වැල් කතා අහන්න කැමති නම් romantic vibes අපේ YouTube channel එක subscribe කරලා කතාව පැත්තට යමු. එතකොටම කුස්සිය පැත්තෙන් යහුණි වීදුරුවක් බිදෙන සද්දේ. අපි හැමෝම දිව්වේ කුස්සියට. යද්දි සුදු බෝලේ කලන්ත ඩාලා වැටිලා. අපි දුවල ගියපු ගමන් අයියයි නපුරුසුයි ආමන්ත අයියලා එකට වෙලා සුදු බෝලේව උස්සලා එතන තිබුණ පුටුවෙන් ඉන්දෙව්වා. සුදු වතුර වීදුරුවක් ගන්න. දැන් නම් අඩෙන්න ඕන්න මෙන්න. මාගෝ වෙවුලනවත් එක්ක වතුර වීදුරුවක් අරගෙන අයිය අතර දුන්නා. අයියේ එතකොටම තමයි ආයි සුදු බෝලේගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ. ඒ පොඩි ඔය කෝල් එක බලහන්කෝ. අයියේ එහෙම කියද්දි නපුරුස් ෆෝන් එකත් අරන් ගියේ එළියට. මචං සාවින්ද අම්මව හොස්පිටල් අරන් යන්න. ඒක තමයි බං අරන් යමු. හෙලෝ කවුද මේ? ඌ එහෙන් තමයි. ඕ ෂිට්. කලිනුත් ඔයාද කතා කරේ. හරි අපි අදම එන්නම්. සුදු අයියේ අම්මිව හොස්පිටල් අරන් ගියා. එහෙම කියාගෙන මං දුවගෙන ගියේ සුදු අයියා ළඟට. අනේ මේ මොකෝ චූටි කෝ එන්න අඩන්න එපා. මගේ හොඳ මැනිකනේ අඩන්න එපා. එහෙම කියලා යමව තුරුල් කරගත්තේ යාගේ පපුවට. අනේ සුදු අයියේ මගේ සුදු බෝලෙට මුකුත් වෙන්න එකක් නෑ නේද? මාත් යාගේ පපුවේ මූණ හංගගෙන ඉකිගග හැහුවේ. එයාත් මගේ උළු අත ගහද්දි මුකුත් වෙන්නේ නෑ මැනික. අම්මිට එන්න අපිත් යමු. එහෙම කියන ගමන් මාව පපුවේ නෑත් කරගෙන ගියේ බයික් එක ළඟට. විනාඩි 5කින් වගේ බයික් එක නතර කළේ ප්‍රයිවට් හොස්පිටල් එකක් ළඟ. බයික් එකෙන් බැහැලා එයා මාව තල්ලගෙන ගියත් මං ඉන්නේ සිහියකින් නෙමෙයි. අපි යද්දි අයියයි කට්ටිය ICU එක ළඟ ඉඳගෙන ඉන්නවා. ඒත් එක්කම ICU එකකින් එළියට ආවේ ડોක්ටර් කෙනෙක්. ඒ සාවින්ද ડોක්ටර් ආවා. අයියා ගියේ ડોක්ටර් ළඟට. ડોක්ටර් අම්මට කොහමද? මේ පේෂන්ට් ගේ කවුද? මං පුතා ડોක්ටර්. මේ පේෂන්ට් මොකක් හරි දෙයකට ෂොක් වෙලා තියෙනවා. ඒකයි එකපාරටම ෆේන්ට් වෙලා තියෙන්නේ. ෂොක් වෙලාද? ඔව් මිස්ටර් මං චෙක් කරා. තව ටිකකින් වෝඩ් එකකට දායි. එතකොට බලන්න පුළුවන්. හරි ડોක්ටර් තෑන්ක් යූ. මොකද්ද ડોක්ටර් කිව්වේ ලොකු? ප්‍රශ්නයක් නෑලු. මොකක් හරි දෙයකට ෂොක් වෙලාලු. ඒකයි ෆේන්ට් වෙලා තියෙන්නේ. තව ටිකකින් වෝඩ් එකකට දානවලු. ලොකු අම්මි ෂොක් වෙලා තියෙන්නේ කිරියම්ම නැති වෙලාලු. අර කෝල් එකක් ආවේ මාමගෙන්. ඕ ෂිට්. එක්ස්කියුස් මී මිස්ටර්. ඔයාලා නේද ෆේන්ට් වෙලා ආපු පේෂන්ට් එක ගෙනාවේ? ඔව් නර්ස්. එයාව වෝඩ් එකට දැම්මා. බලන්න පුළුවන් දැන්. හරි තෑන්ක් යූ. නර්ස් එම කියද්දි අපි ගියේ වෝඩ් එකට. යද්දි නම් අම්මිට සිහිය ඇවිත්. මං දුවගෙන ගියේ සුදු බෝලේ ළඟට. අනේ ලොකු මගේ අම්මි එයා මාව දාලා ගිහින් මට යව බනන්න යන්න ඕනේ. මේ වෙනකම් කවදාවත් මන් ඇස්වල කඳුළු නොදැක්ක සුදු බෝලේගේ ඇස්වල අද කඳුළු ඕනේ වටත් වඩා වෙනදට රෝස මලක් වගේ hina වෙලා ඉන්න සුදු බෝලේගේ මූණ අද පරවෙලා ගිහින් වගේ. මටත් අඩෙනවා මගේ සුදු බෝලේව එම දකිද්දි. අඩන්න එපා කියන්නේ කොහමද? තමන්ගේ අම්මා තමන්ව දාලා ගිහින් තියෙද්දි මේ ලෝකෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි අපිට ආදරය කරන වැටෙන හැම වෙලාවකම රුස්ස ගහක් වගේ අපේ හයියට ඉන්න කෙනා අද යාව දාලා ගිහින් කියද්දි යාට කොහොමද දැනෙනවද? ගෑනු ළමෙක්ගේ හොඳම යාළුවා අම්මා. අපි වැඩිපුරම ආදරය කරන්නේ අම්මට. හැමදේම කියන්නේ අම්මට. පේන්න නැති වුනහම කොච්චරනම් කෑජ ගහ හොයනවද? සුදු බෝලෙට සිහිය නැති වුනහම මං කොච්චර ඇඩුවේද? ඒ යාට මොනාහරි වෙයි කියලා බයට. ඉතින් මගේ සුදු බෝලෙටත් අද ගොඩක් දරා ගන්න අමාරු වෙන්නේ නැත්තේ ඊකයි. අපි හැමෝටම යන්න දවසක් එනවා. එදාට ඉතින් කාඩවත් නොකියම යන්න වෙනවා. ඒ වගේ තමයි අද මගේ සුදු බෝලේගේ අම්මත් එයාව ඩාලා ගිහින් තියෙන්නේ. හරි අපි යන්කෝ අම්මේ. සුදු බෝලේට ලොකු ප්‍රශ්නයක් නැති හින්දා ගෙදර එක්කන් ආවා. දැන් අපි කිරි අම්මලාගේ ගෙදර යන්න තමයි හදන්නේ. සුදු ඕ සුදු බෝලේ ටික දවසක් එහි ඉන්න වෙනවා. ඒ හින්දා ඇදුම් වෙඩිපුර ගන්න. සුදු පාටට හුරු ඒවා ගන්න. හා සුදු බෝලේ. සුදු මගේ සුදු කෝ ඔයා. ඒ පාරේ ඉතින් බෙරිහන් දෙන්නේ අපේ මෝඩ ගොන්න අයියා තමයි. ඇයි වදේ මං මෙහෙ? අනේ මගේ ඇදුම් ටිකත් හදාලා දෙනවකෝ. මගේ හොඳ සුදු නංගිනේ. ඇයි තමුසෙට අත් දෙකක් නැද්ද අස් කරගන්න? නෑනේ. අනේ අයියේ මේ මට නම් බෑ. මගේ ටික අස් කරන්නෙත් බොහොම අමාරුයි. තමුන්සෙට ඔලව කරගන්න කෙල්ලක් හොයාගන්නවකෝ. අනේ අම්මේ මට නම් කෙල්ලෝ එපා. පේනවනේ තමුසිගෙන් තියෙන වදේ. එතකොට මම වදේද්ද? අස් කරලා දෙන්නේ තමුන්සෙට ඕන විදිහකට අස් කරගන්න එකයි ඇත්තේ. අනේ නෑ මගේ සත්තලන් සුදුමණික් කැටේ මම යද්දි චොක්ලට් ගොඩාකුයි අයිසුයි අරන් දෙන්න. අන්න
එහෙම එන්නකෝ. හැබැයි ඒ දෙක විතරක් මදි. තව මට ඕන. අනේ බුදු නංගිය උඹට ඕන දෙයක් අරන් දෙන්නම්. එදා වගේ කෑම ලිස්ට් එකක්ම කියන්න නම් එපා. මට පිස්සු හැදෙයි. ඔන්න අදත් පටන් ගත්ත අයියන ගෝවලි. මුන් දෙන්නට ලෝකෙ පෙරළුනට කමක් නෑ රණ්ඩු වෙන්න තියනවා නම්. අපි හවස් වෙද්දි පිටත් වුණා යන්න. අද ඉතින් යන්නේ අයියගේ කාර් එකයි මදි නපුරුස්ගේ බයික් එකයි. අපේ අයියගේ මෝඩ යාළුව ජෝඩුවත් යනවා ඉතින්. මායේ අය නම් බයික් එකේ. මතක් වෙන්නෙමා යන්න හදද්දි දිනුෂයි ඇවිල්ලා බයික් එකට නැග්ගාම නපුර බැනපු හැටි. මගේ නපුරනේ ඉතින්. මේ චූටි සාවිට නෙමෙයි ඇහෙන්නේ. කොහෙද ඉති හෙනමනෝ පාරක් ගහලා ඉන්නේ. නපුරගේ හැටි දන්නවනේ ඉතින්. ගැහුව නේද ළමයි පාර මැද්දෙම බ්‍රේක් එක. කෙලින්ම ගිහින් සාවිව වැදුනේ නපුරුස්ගේ පිටේ. අව් අනේ මගේ චූටි නහය කවුද ඔයාට ලයිසන් දුන්න පොල් බූරුවා? මට ලයිසන් දුන්නේ ජනාධිපති. ඇයි තමුසට ප්‍රශ්නයක්ද? මනෝපාරවල් ගහන්න නැතුව සිහියෙන් හිටියනම් හරිනේ. යයි තමා. ආයේ කිසි කතාවක් නැතුවම ටිකක් දුර එද්දි නම් සාවිට ආවේ බඩගින්නක්. නිකම් බඩගින්නක් නම් කමක් නෑ. මේක අයිස්ක්‍රීම් බඩගින්නක්. සුදු මට බඩගිනියේ. මට හිතුණා බටර් පාර ගානකොට ඕකට තමා කියලා. මොනවාද ඕන? අයිස්ක්‍රීම්. මොකක්? අයිස්ක්‍රීම්. බඩගින්නට කවුද බං අයිස් කන්නේ? ඉතින් මට තියෙන්නේ අයිස් බඩගින්නක් නේ. ටික දුරක් ගියාට පස්සේ එයා බයික් එක කීල්ස් එකක් ළඟින් නතර කළා. අපි අයිසුත් අරගෙන ආයෙ යන්න පිටත් වුණා. මොකද මේ වෙනකොටත් රෑ 9ත් පහුවෙලා. පැය දෙකකින් වගේ අපි ආවේ කිරි අම්මලගේ ගෙදරට. සෙනහ හෙන්නට පිරිලා. අපි ගේට් එකෙන් බයික් එක ඇතුළට දාද්දි නම් හැමෝගෙම ඇස් තිබුණේ අපි දෙන්න ළඟ. මට ලැජ්ජයි වගේ දැන්නම්. ඒ වෙනකොට අයියලාත් ඇවිල්ලා ඉතින්. අපි ගිහින් බයික් එක නතර කරලා බහිද්දිම අයියා අපි ළඟට ආවා. මුක පොඩි පරක්කු උනේ. මේ චූටි ටයිස් බඩගින්නක් හෙදුණානේ. දෙන්නම hina වෙනවා ඉතින්. මන් දෙන්නටම රවලා අයියවත් අල්ලු කරගෙන ගස්සගෙනම ගියේ මගේ සුඩු බෝලෙව හොයාගන්න. ඔය මාව තල්ලු කරගෙන ගියේ මං කන්නරන් දෙන්නම් කියලා බෑග් ගස් කරගත්තනේ. පව් බං. යම් වැරෙන් මහන්සිනේ.